හයි. මම විශ්වාස කරන දෙයක් තමයි අපි ඕනම දෙයක් ටීච් කරනකොට එක්සාම්පල් එකක් එක්ක ටීච් කරනකොට මේක හොඳටම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්, ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මම මගේ ටීචින් වලදීත් ඒක පාවිච්චි කරලා තියෙනවා. අදටත් ඒක යූස් කරනවා. ඒ නිසා මම හිතනවා මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ විශේෂ මෙතඩොලොජි එක සෝෂල් සයන්ස් රිසර්ච් වලදී data collection and analysis වල රිසර්ච් ඩිසයින් එක විදිහට අපි පාවිච්චි කරන මෙතඩොලොජි එකක් ගැන කියලා දෙන්න. ඒ තමයි Q මෙතඩොලොජි. මේ Q මෙතඩොලොජි කිව්වම සෝෂල් සයන්ස් වල මොන හරි අපි හිතමු participation, adaption, willingness මේ වගේ දේවල් මිනිස්සු කොහොමද දේවල් ඇඩැප්ට් කරන්නේ, ඒවට ඒගොල්ලන්ගේ පාර්ටිසිපේෂන් කොහොමද, ඒගොල්ලන්ගේ විලින්නස් එක මොන හරි දෙයකට ස්පෙෂලි කොහොමද කියලා හරියටම අපිට ඩිසයිඩ් කරගන්න මොන ෆැක්ටර්ස්ද මේකට බලපාන්නේ, මොන වගේද මිනිස්සු හිතන්නේ, මොන ගෲප්ස් වලද මේ අය ඉන්නේ, ඒ වගේ දේවල් අපිට ඇනලයිස් කරගන්න ඕන නම් අපි පාවිච්චි කරන මෙතඩ් එකක් තමයි Q මෙතඩ් කියලා කියන්නේ. හැබැයි මේකට මේ වගේ මෙතඩ්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ choice experiment modeling ඊළඟට මේ වගේ මෙතඩ්ස් තියෙනවා. ඒ වුණාට Q මෙතඩොලොජි එකේ විශේෂත්වය තමයි ඔයාලට මේක මික්ස් මෙතඩ් අප්‍රෝච් එකක් දෙන්නේ. මික්ස් මෙතඩ් කියපුවම අපි කියන්නේ qualitative quantitative. වචන වලින් දෙනවා නම් quantitative, ඒ qualitative ඒක අපිට numerical value එකකට ගන්න පුළුවන් නම් ඒක quantitative. ඉතින් qualitative quantitative mix method එකක් මේක use කරන්න පුළුවන්. අද මම ඔයගලන්ට මේ method එක කියලා දෙන්න හදන්නේ. මෙන්න මේ Elsevier journal paper එක Elsevier publish වෙච්ච journal paper එකකින්. ඉතින් මේක The Dynamics of Digital Technology Adoption in Rainbow Trout Aquaculture, Exploring Multi-Stakeholder Perceptions in Ontario using Q methodology and the Theory of Planned Behavior. මේ Theory of Planned Behavior එක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. Q methodology එක තමයි data collection method එක. Theory of Planned Behavior කියන්නේ මේකේ අන්තර්ගත වෙන theory. ground වෙන theory එක. ඉතින් අපි theory ඕනම theory එකක් ground කරගෙන ඔයාලට මේ Q methodology එක use කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන්නේ මිනිස්සු කොහොමද මිනිස්සුන්ගේ adaption behavior එක මොන වගේද කියලා බලන්නේ. මෙන්න මේ aquaculture. ඔයාලා මේක ගැන වැඩි හිතන්න එපා. Rainbow trout aquaculture කියන්නේ මොකක් හරි අලුත් specific method එකක්. අපි ඕනම දෙයක සාමාන්‍ය ගොවියන්ට මේක සරලව කියනවා නම් සාමාන්‍ය ගොවියන්ට මොන හරි අලුත් ටෙක්නික් එකක් ගෙනහම මේගොල්ලෝ හරිම මේක ස්ප්‍රෙඩ් වෙන විදිහක් තියෙනවා. ගොඩක් වෙලාවට සමහර පළාත්වල ඒක ලේසියෙන් ගන්නෙ නෑ. මිනිස්සුන්ට ඒක දෙන්න බෑ. නොයෙකුත් හේතු තියෙනවා. මේකට ඇටිටියුඩ්, සෝෂල් බිහේවියර්, ඉතින් මේ වගේ දේවල් බලපානවා. කොස්ට් එෆිෂියන්සි. ඉතින් ගොඩාක් ෆැක්ටර්ස් බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ෆැක්ටර්ස් බලපානකොට ඒ ෆැක්ටර්ස් කොයි විදිහට හැසිරෙන්නේ මේ පාර්ටිසිපන්ට්ස් මොන වගේද මේක සම්බන්ධයෙන් කියලා දැනගන්න ඕන නම් අපි මේ වගේ මෙතඩ් එකක් පාවිච්චි කරන්නේ. මේකෙදි විශේෂම දේ තමයි ඔයාලා කොහොමද මේක කරන්නේ කියන එක. දැන් මතක තියාගන්න මේ යන්නේ මොකක් හරි aquaculture ටෙක්නික් එකකට මිනිස්සු ඒක කොහොමද ඇඩැප්ට් කරගන්නේ කියන behavior එක අධ්‍යයනය කරන්න. Q methodology එකේ වැඩිම මේක පාවිච්චි කරන්නේ adaptation research වල. මේකේ ස්ටෙප්ස් තමයි පළවෙනි ස්ටෙප් එක විදිහට මේ පේපර් එකේ හඳුන්වලා දෙන්නේ development of the concurs and selection of the Q sample set. concurs කියලා කියන්නේ අපි මේකෙදි Q set එක හදාගන්න ඕනේ. Q set එක කියලා කියන්නේ මෙන්න මේ adoption එක මේ participation එකට බලපාන සාධක අපි නොයෙකුත් statements වලින් විග්‍රහ කරනවා. ඒ statements වලින් හදාගන්නවා. අපි හිතමු වයස කියන ෆැක්ටර් එක බලපානවා කියලා. ඊට අපි ස්ටේට්මන්ට් එකක් හදාගන්නවා වයසට අදාළව. දැන් මේකේ නම් ෆැක්ටර්ස් එතකොට මම මේ වගේ ස්ටේට්මන්ට්ස් ගොඩක් හදාගන්න ඕනේ සාමාන්‍ය උපසරියක මට හිතෙන ප්‍රමාණයෙන් මේක ඇති කියලා පාර්ටිසිපේෂන් බිහේවියර් එක විස්තර කරන්න. ඉතින් මේ වගේ ටිකක් මම හදාගන්න ඕනේ. මේක හැටියට නම් මෙයා පාර්ටිසිපේෂන් එකට බලපාන සාධක කැටගරයිස් කරන අර මම කියපු තියරි එකත් එක්ක ප්‍රධාන සාධක පහකට. ඒ තමයි attitudes මිනිස්සුන්ගේ ආකල්ප මේකට බලපානවා. subjective norms ඒ කියන්නේ social pressure වගේ ඒවා කොහොමද මෙයාගේ ඉන්න සමාජ වටපිටාවත් එක්ක මෙයාට එන pressure එක කොහොමද මෙයාගේ තීරණයට බලපාන්නේ මේක adapt කරන්න. ඊළඟට perceived behavioral control ඒ කියන්නේ මේක කොච්චර ලේසිද මෙයාට adapt කරන්න. මේක වාසිද අවාසිද cost benefit මේක මෙයාට cost effective ද අන්න ඒ වගේ factors. ඊළඟට institutional concerns, technological concerns තියෙන පුළුවන්, adapt characteristics.
එතකොට මම මේ කියන කැටගරිස් වලට මෙයාගේ තියෙන එක්සැම්පල් කීව් ස්ටේට්මන්ට් එකක් ඔයගලන්ට කියන්න ඇටිටියුඩ් යටතේ මෙයාගේ තියෙනවා මේ ස්ටේට්මන්ට් එක digital technologies do not increase rainbow trout production costs. ඒ කියන්නේ මේ කියන ටෙක්නොලොජි එකේ production cost එක digital technology නිසා වැඩි වෙන්නේ නැහැ කියලා. එතකොට එයා ඒ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක තමයි මේක බලන්නේ. මේ කියන කතාවට කොච්චර ආයෙ එකඟද? ඒක ඇටිටියුඩ් එක තමයි එයාගේ මේ ඒකෙන් එළියට එන්නේ. එතකොට මම තව එකක් කියනවා ටෙක්නොලොජිකල් කන්සර්න්ස් පැත්තෙන් එක ස්ටේට්මන්ට් එකක් concerns about data security and privacy make producers less inclined to adapt digital technologies. ඒ කියන්නේ data security and privacy ගත්තාම මිනිස්සු මේ හේතුව නිසා ගොඩක් වෙලාවට මේ digital technologies adapt කරන්න කැමති නැහැ කියන එක. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය උපසරයක මේ technology කියන aspect එක describe වෙන විදිය statements ටිකක්. ඊළඟට attitude එක describe වෙන මේ statements ටික. මේකේ නම් attitudes වලට statements 5ක්, subjective norms වලට statements 4ක්, perceived behavioral control කියන category එකට statements 5ක්, technological concerns කියන එකට statements 4ක්, institutional concerns and interaction කියන එකට statements 4ක් සහ adapt characteristics කියන එකට statements 5ක් විදියට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔක්කොම ගත්තම සාමාන්‍යයෙන් 5යි 10යි 10යි 8යි 12යි 16යි කියන්නේ 26ක් විතර තමයි පාවිච්චි කරන්නේ. ඒකට මෙයාට සාමාන්‍යයෙන් 10ක් විතර පාටිසිපන්ට්ස් ලගෙන මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් අපි දැන් මේ ටෙක්නික් එකට අදාළ රිසර්ච් සම්බන්ධයෙන් රිසර්ච් අධ්‍යයනය කරලා මේ කිව් ස්ටේට්මන්ට් එක හදන්නේ. ලිටරචර් රිවිව් එක බේස් කරගෙන සහ key informant අපේ experts ලගෙන් idea අරගෙන මේක statements ටික හදාගන්න පුළුවන්. එතකොට මේ statements ටික verify කරගෙන ඊට පස්සේ අපි මේක sort කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ statements මුලින් 100 200 හැදෙන්න පුළුවන්. නමුත් සමහර ඒවාගේ overlaps තියෙන්න පුළුවන් statements. එකම දේ ඇඟෙන්න පුළුවන්. ඒ නිසා repeats තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා sort කරලා මේ කියන්නේ එකිනෙකට unique statements පොඩි ප්‍රමාණයක් තියාගන්න රිසර්ච් එකට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපි sort කරාට පස්සේ අපි selection of a p sample එක කියලා කියන්නේ අපි කාගෙන්ද මේකට අදාළ රිසර්ච් එක කරගෙන participants ලගේ sample එක අපි තෝරගන්නවා. ඊට පස්සේ තමයි analysis and interpretation යන්නේ. මොකද අපි farmers ලට ඊළඟට කියන අපි participants ලට ඊළඟට කියනවා මේක rank කරන්න කියලා මේ statements ඕගලන්ට දැනෙන විදියට. ඕගලන්ගේ decision එකට මේක කොච්චර බලපානවද කියලා. ඒ කියන්නේ අපිට -4 ඉඳලා +4 වෙනකම් -5 ඉඳලා +5 වෙනකම් මේ වගේ පරාසයක රෑන්ක් කරන්න කියනවා. කියන්නේ නෙගටිව් වෙන්නත් පුළුවන් පොසිටිව් වෙන්නත් පුළුවන්. එතකොට එයා රෑන්ක් කරාට පස්සේ අපි ගන්නවා මේ ටික ඇනාලිසිස් වලට. ඇනාලිසිස් වලට යද්දී අපිට පුළුවන් මේක ෆැක්ට් ඇනාලිසිස් එකකට යන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේ participants-ලා මොන වගේ groups ද ඉන්නේ? more technologically concerned ආයද, more attitude based ආයද, more social pressure based ආයද ඉන්නේ? මේ වගේ ගොඩාක් interpretations වලට එන්න පුළුවන් මේ ටික analyze කරාම. ඉතින් ඒක වැදගත් වෙනවා මේ ටෙක්නොලොජි එක base කරන investors-ලාට, policy makers-ලාට, government එකට. ඉතින් මේ වගේ තමයි participants-ලාගේ behavior එක මේ ටෙක්නොලොජි එක adapt කරන්න. එතකොට ඒක බේස් කරගෙන ඒගොල්ලන්ට මේ ටෙක්නොලොජි එක දිනු කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා තමත් වැදගත් methodology එක මේක අපිට adaptation research වලට විශේෂයෙන් ඕනම field එකක යොදාගන්න පුළුවන් ඕනම theory එකක් යටතේ. ඉතින් මම මේ කියන research එකේ use කරලා තියෙන key methodology එක. ඒ නිසා මම හිතනවා ඔයගලන්ට ලොකු අවබෝධයක් හම්බෙන්නේ නැති කියලා මේ key methodology එක සම්බන්ධයෙන්. අපි ඊළඟ පේපර් එකකින් හම්බ වෙනකම් මෙන්න see you.